LTTE සම්බැරින් යාඩ් එකේ ගත්ත අන්තිම වීඩියෝ එක තමයි මේක. මිස් කරන්න නැතුව මුළු වීඩියෝ එකම බලන්න. ආයුබෝව වෙන්න කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ තවත් අලුත් වීඩියෝ එකකට. මම අද ඉන්නේ A34 රෝඩ් එකේ. ඒ කියන්නේ මුලතිව් පරන්තන් පාත්. මේ හන්දියට කියනවා කෝවිල් හන්දිය කියලා. මම මීට කලින් කරපු වීඩියෝ එකකත් ඔයගොල්ලන්ට පැහැදිලි කරා ඇයි මේ කෝවිල් හන්දිය මෙච්චර වැදගත් වෙන්නේ කියලා. මම ආයිත් කියන්නම් මෙතන විශේෂත්වය තමයි මෙතෙන්ට ළඟ තැනකින් තමයි LTT නායක කියන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මල සිරුර සොයාගත්තේ. මෙතනින් තියෙන පොඩි අතුරු පාරක් ඒකේ කිලෝමීටර් 13ක් විතර ගියාම තමයි චලේ වලට යන්න පුළුවන් තවත් එක අතුරු පාරක්. ඊට පස්සේ චලේ පහු කරන් ගියාට පස්සේ චුන්ඩිකුලම් වලටත් යන්න පුළුවන්. මම අද ඇවිත් ඉන්නේ LTT එකේ මුහුදු කොටි බලකාය. ඒගොල්ලෝ පවත්වාගෙන ගිය රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් යාඩ් එකක් විදිහට පවත්වාගෙන ගිය තැනක. මේකේ තිබ්බ දේවල් දැක්කට පස්සේ ලංකාවේ අය විතරක් නෙවෙයි විදේශීය ආරක්ෂක අංශත් පුදුමයට පත් වුණාලු. මොකද ලෝකේ ප්‍රථම වතාවට ත්‍රස්තවාදී සංවිධානයක් විසින් සම්බැරීන් හදන්න උත්සාහයක් ගත්තේ කරලා තියෙන පළවෙනි වතාවට මේ LTT එකෙන් තමයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මේ ස්ථානය අත්පත් කරගත්තේ 2009 මැයි 5 වෙනිදා. මේ තැන අත්පත් කරගත්තේ 3 වන කාර්යසේනාංකය කියන්නේ ටාස්ක් ෆෝස් 3 කියන එක. ඒ යටතේ තිබ්බ 631 බ්‍රිගේඩ්. මේ තැන අත්පත් කරගatti තාම පර්යේෂණ මට්ටමේ තිබ්බ බහුතරයක් දේවල්. තව වසර කීපයක් ගියා නම් හදලා ඉවර කරගන්නත් පුළුවන් වෙනවා. එහෙම වුණා නම් LTT සංවිධානයේ නායකයෝ විශාල පිරිසක් රටෙන් පැනලා ගිහින් ඒ මුහුද උඩින් නෙවෙයි මුහුද යටින් මේ ස්ථානයේ තිබ්බ බහුතරයක් සම්බැරීන් වගේ ඒ හදන්න උත්සාහ කරපු උපකරණ හදාගන්න ඒගොල්ලෝ උපයෝගී කරගෙන තියෙන තාක්ෂණය දෙවන ලෝක යුද්ධ කාලෙදී ජර්මනිය පාවිච්චි කරපු තාක්ෂණය තමයි මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන තියෙනවා තනි පුද්ගලයෙකුට යන්න පුළුවන් විදිය හැදුණු සම්බැරීන් වගේම තව විශාල පිරිසකට ඒ කියන්නේ එකපාර 100කට විතර යන්න පුළුවන් විදියට හදපු ඒවා. මේ ස්ථානය ගුවන් හමුදාවේ නිරීක්ෂණයට ලක් වෙලත් නැහැ. ඒකට හේතුව තමයි මේ ස්ථානයේ තියෙන්නේ ලොකු කැලෑවක් ඇතුළතද. ඒ කියන්නේ ලොකු වනවැස්මකින් ආවරණය වෙලා තමයි මේ ස්ථානයේ තියෙන්නේ. තව මේගොල්ලෝ විශාල කැමාප්ලාච් රිදී පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ ලොකු වහලයක් වගේ මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. මේ ස්ථානයේ ගුවනින් නිරීක්ෂණය වෙන්නේ නැති වෙන්න ආවරණයක් විදියට පාවිච්චි කරලා තියෙනවා. මේ ස්ථානයේ තියෙනවා තවත් වැඩි දියුණු කරන ලද සාමාන්‍ය දීවරයන් පාවිච්චි කරන බෝට්ටුත් මේගොල්ලෝ වැඩි දියුණු කරලා තියෙනවා. ඒ වගේ ඉදිරිපස ඒ කියන්නේ බෝට්ටුවේ ඉස්සරහා පුපුරන ද්‍රව්‍ය හයි කරලා නාවික යාත්‍රාවල ගැටීමකදී පුපුරවා යන විදිහට මේගොල්ලෝ හදලා තියෙනවා. එතකොට මේ වගේ එක්කෙනෙකුට යන්න පුළුවන්. ඒ කියන්නේ එක මුහුදු කොටි එක්කෙනෙකුට මේ බෝට්ටුව පදවන විදිහටත් හදලා තියෙනවා. ඊට අමතරව බෝට්ටුවක එහෙම එක්ස්ප්ලෝසිව් පුරවලා දුරක ඉඳන් යවන්න පුළුවන් විදිහටත් මේගොල්ලෝ හදලා මේ ස්ථානයේ තිබ්බ විශාල යාත්‍රාවල සහ මේ සම්බැරීන් වල එන්ජින් හැටියට මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ බස් රථවල එන්ජින්. මේ ස්ථානයේ බස් රථ එන්ජින් කීපයකුත් බලා ගන්න පුළුවන්. මෙතන මේ තියෙන්නේ යුද සිරකරුවෙක් අල්ලා ගත්තට පස්සේ ඒ යුද සිරකරුවා සිර කරලා තියන්න හදපු සිර කූඩුවක්. ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ පොඩි හිර කූඩුවක ගිනි අවුබේ කෙනෙක් ඇතුළට දාලා තිබ්බොත් එයා කොච්චර දුකක් විඳින්න ඇද්ද කියලා.
තව මේ සම්බැරි නිෂ්පාදනයෙන් පස්සේ ඒ වගේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න පුළුවන් තැනකුත් මේගොල්ලෝ හදලා තියෙනවා. එතෙන්ට වතුර පුරවලා ඉවර කරාම එම සම්බැරින් වලට කෙලින්ම මූදට ගමන් කරන්න පුළුවන්. මැදිරි 50කින් විතර තියෙන දුම්රියක් විදිහට මේ ඈතට පේන ඈතින් ඉඳන් බලන කෙනෙකුට මේ අමුතුම සම්බැරිනේ පේන්න තියෙන්නේ. ඝන යකඩ තහඩු වලින් නිෂ්පාදනය කරලා තියෙන මේ සැකිල්ල රේල් පීලිත් යොදාගෙන තියෙනවා. දිග අඩි 360ක් විතර වෙනවා. පළල අඩි 25ක් විතර වෙනවා. මේ සැකිල්ලේ තියෙන යකඩ තහඩු වල විතරක් ඝනකම අඟල් 3ක් විතර වෙනවා. දෙදස් 9 මැයි 5 වෙනිදා මේ සම්බැරින් යාඩ් එක හම්බුණාට පස්සේ මේක ජාතික රූපවාහිනිය කොහොමද වාර්තා කරේ කියලා දැන් ඔයගලන්ට දාන්නම්. මුලතිව් උදයාර් කට්ටකුලම් ප්‍රදේශයේදී වන්නේ මෙහෙමේ නැවත තුන්වන කාර්ය සේනාංකයේ 631 වන බල සේනාව සොයාගත් LTTE අධිතාක්ෂණ යාත්‍රා නිෂ්පාදන අංගණයේ මෙම සම්බැරින් සහ ප්‍රහාරක යාත්‍රා නිරීක්ෂණයෙන් යුද හමුදාව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන වෙඩිනව දින ඝන යකඩ තහඩු වලින් සාදා ඇති මෙම සබ්මැරීනියෙන් ඕනෑම ගැඹුරු මුහුදක මතුපිට නොපෙනෙන ලෙස දී යටින් බාධාවකින් තොරව ගමන් කළ හැකියි. ඉහළ එන්ජින් ධාරිතාව නිසා වැඩි වේගයක්ද ඉන්ධන ගබඩා කිරීමේ හැකියාව නිසා වැඩි දුරක්ද මෙයින් ගමන් කළ හැකියි. ගැඹුරු මුහුදේ දී යටින් ගමන් කරන විට තල්මස්සිකුගේ ස්වරූපයකුනි මෙය දිස්වන්නේ. සබ්මැරීනියේ දිග අඩි 40ක් වන අතර පළල අඩි 20කට ආසන්නයි. මෙය මුහුදට රැගෙන යාම සඳහා රෝද සවිකල ආධාරකයක් මත සූදානම් කර තිබියදී හමුදාව මෙම ස්ථානය අල්ලාගනු ලැබුවේ. දැනට ඔයගොල්ලෝ දැක්ක සියලුම උපකරණ මේ වෙනකොට මේ ස්ථානයේ නැහැ. ඒක වෙනත් ස්ථානයකට අරන් ගිහිල්ලා තියෙනවා. ඒ ගැන විස්තර මම චුට්ටක් හොයලා බලලා මම කමෙන්ට් එකක දාන්නම් කොහෙටද මේව අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒවා වෙන කෙනෙකුට බලන්න පුළුවන්ද බැරිද කියන දේ මම පොඩ්ඩක් කමෙන්ට් එකක දාන්නම් විස්තර ටිකක් හොයලා. මේක තමයි මුහුදු කොටි බලකායට අයිති වෙලා තිබෙන මේ සම්බැරින් යාඩ් එක මේ ස්ථානෙන් අරන් යන්න කලින් කරපු අන්තිම වීඩියෝ එක. ඒකින්ද ඔයගොල්ලන්ටත් මේක බලන්න බලලා තව ටික කාලයක් ගියාට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ළමයින්ට ඊට පස්සේ ඔයගොල්ලන්ගේ පවුල් වල අයටත් මෙහෙම ස්ථානයක් ඒ කියන්නේ මෙන්න මේ වගේ ශක්තිමත් ත්‍රස්තවාදී සංවිධානයක් එක තමයි අපේ නාවික හමුදාව. ඊට පස්සේ අපේ යුද හමුදාවල් එතකොට අපේ ගුවන් හමුදාව සටන් කරේ කියන දේ ඔයගොල්ලන්ගේ ඉදිරි පරම්පරාවලට පෙන්වන්න. මෙච්චර ශක්තිමත් සංවිධානයක් එක තමයි අපිට සටන් කරන්න සිදු වුණේ. අපේ තරුණයන්ට අපේ තරුණියන්ට ඒගොල්ලන්ගේ තරුණ කාලය කැප කරලා යුද කරන්න උනේ ඒගොල්ලන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන්න උනේ මෙන්න මේ වගේ ත්‍රස්ත සංවිධානයක් එක කියන දේ පෙන්වන්න මේ වීඩියෝ එක ඔයගොල්ලෝ යොදාගනි කියලා මම විශ්වාස කරනවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයගොල්ලන්ට ජය වේවා.